ඉතින් මගේ යාළුවා හැමෝටම good morning කියලා කියනවා. ඔන්න අද මං හිටවපු මල් පාත්තියේ මල් ගොඩාක් පිපිලා. බලන්නකෝ යාළුවගේ ලස්සන. මේවා මට හිටව ගන්න උදව් කරන්නේ අපේ චූටි බබා තමයි. ඔයාලට මේ වෑන් අතු එහෙම ඕනනම් මට කමෙන්ට් එකක් දාන්න. මං ඔයාලට අතු එවන්නම් මේ වගේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න යාළුවනේ. බලන්නකෝ මේ දාස් පෙතිය මල් ටිකේ ලස්සන. අය මේ තියෙන දිය කෝඩුළු ටික මගේ. බලන්නකෝ යාළුවත් අද ලස්සනට මල්. මේ බලන්න මෙයාලගේ ලස්සන. ඔයාලට අතු එහෙම ඕනනම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට මේ ඕන එකකින් අතු එවන්නම්. නේ පාට තියෙනවා. සුදු තියෙනවා. අද මේකේ නම් මල් නෑ ඕ. පොහොට්ටුවක් විතරයි තියෙන්නේ. අද තව අලුත් යාළුවෙක් මල් දීලා මට මේ. බලන්නකෝ යාගේ ලස්සන. ඕම් බලන්න. මේ මෙයාලා මගේ තාත්ති. තාම පොහොට්ටු තියෙන්නේ ගොඩක්. මේ මගේ මිරිස් වගාව. දාස් පෙතියත් එක්කම මිරිසුත් තියෙනවා. මම ඔයාලට මේ ටික නම් කලිනුත් පෙන්නලා තියෙනවා. බලන්නකෝ. මෙයාලට වැඩි අවුවේ තියන්න බැරි හන්ද මං එයාලා චෙරි ගහ යටින් තමයි තියලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ අනිත් ටික. මේකේ නම් අද එක මලයි පිපිලා තියෙන්නේ තාම. මේ තියෙන්නේ එක එක වර්ගවලින්. දාලා මම ಜಾති පහක් තියෙනවා මන් ළඟ. මෙයා තමයි ගොඩක් මල් දෙන්නේ. ඒ වගේම ලස්සනයි පිපුණාම. හවස් වෙනකම මෙයා නම් පාර වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මට තවත් එතකොට ලස්සන වීඩියෝ වලට ගේන්න පුළුවන්. ලස්සන මල් පෙන්වන්න පුළුවන්. ඔයාලට මේව ඕනනම් අතු එහෙම ඕනනම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.